ආයිබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට 2026 මැයි මාසයේ 12 වෙනිදා බ්‍රහස්පතින්දා කොහමද ඩොලරයේ වටිනාකම සහ මැද පෙරදි මුදල් සටහන් වෙලා තියෙන කියලා බලමු. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක. අද කටාර් රියාලක සටහන් වෙන්නේ රුපියල් 87.45ක් විදියට. ඒ වගේම තමයි ඔමාන් රියාලක රුපියල් 835යි 747ක් විදියට තමයි සටහන් වෙන්නේ. ඕස්ට්‍රේලියන් ඩොලර් එක ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ සටහන් වුණා ගණන් මිල රුපියල් 228.20ක් විදියට. ඒ වගේම යුරෝ එක රුපියල් 373.10ක් විදියට සටහන් වුණා. අද ඩොලර් එකේ ගණන් මිල සටහන් වෙන්නේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ රුපියල් 318.57ක් විදියට. ඒ වගේම ඩොලර් එකේ විකුණුම් මිල රුපියල් 326.712ක් විදියට තමයි සටහන් වෙන්නේ. ඩුබයි දිරාමයක් රුපියල් 87.67ක් වෙනවත් දිනේදී ඒ වගේම සෞදි රියාල් එකක් රුපියල් 84.93ක් විදියට තමයි ප්‍රයිස් එක සටහන් වෙන්නේ. බහරේන් දිනාර එක රුපියල් 851.73ක් විදියට සටහන් වෙනවා වයිස් ඇප්ලිකේෂන් එකේ. ජෝර්ඩාන් දිනාර එකත් රුපියල් 451.86ක් විදියට වැඩිම රේට් එක වයිස් එකේ තමයි වාර්තා වෙන්නේ. අද කුවේට් දිනාරේ වෙන ඔයාලට රුපියල් 1025ක රේට් එකක් ලබා ගන්න පුළුවන් BEC එක්ස්චේන්ජ් එක හරහා ඔයාලා මුදල් ලෙවනවා නම්. ඒ වගේම කුවේට් එකේ වැඩිම රේට් එක අද වාර්තා වෙන්නේ වයිස් ඇප්ලිකේෂන් එකේ රුපියල් 1049ක් විදියට. ඉතින් ඊට අමතරව ඊශ්‍රායල් ෂෙකල් එකක් රුපියල් 109.72ක් විදියටත් ප්‍රයිස් එක සටහන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අද මිල ගණන් එවනකොට වැඩිම රේට් එකක් දෙන ආරක්ෂිතම ස්ථානයක් බලලා මුදල් ලෙවන්න. ඒ වගේම වැඩිම රේට්ස් ලබා දුන්නා කියලා දන්නේ නැති ඒවට යන්න එපා. දන්නේ නැති ඇප්ලිකේෂන් වලින් මුදල් ලෙවන්න එපා. ඔයා නිතරම මුදල් ලෙවන විශ්වාසවන්ත ක්‍රමයක් කරා මුදල් ලෙවන්න කියන එක මතක් කරනවා. ගිහින් එන්න. ජය වේවා.